ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඔයාලා මෙච්චර දවසක් ඉදිරිපත් වීසි කරාද? ඔන්න මම ඔයාලට හොඳ විසඳුමක් අරගෙන ආවා. ඉතින් අපි මේකට රීස් ටිකක්, කැරට් ටිකක්, තව ගෝව ටිකක් මේ ඕන දෙයක් දාගන්න පුළුවන්. ඉතින් කියලා දෙන්න. මම මුලින්ම බීලෝණු ගෙඩි දෙකක්, රාම්පෙ ටිකක්, කරපිංච ටිකක්, අවු මිරිස් කරල් දෙකක් විතර මේකට කපා ගන්නවා. මේ ටික කපාගෙන ඉමුකෝ. මේ වගේ චූටියටම පුළුවන් තරම් කපා ගන්න. අවු මිරිස් කරල් දෙකයි මම නම් දාගන්නේ. ඔයාලට තව සෑර ඕන නම් මේකට 3-4ක් වුණත් එකතු කරගන්න පුළුවන්. කරපිංච ටික චූටියට කපා ගන්න. සුදු ලුණු ටිකක් චූටියට කපා ගන්න. අතින් කපා ගත්තාම මේක රසයි කොටා ගන්නවට වැඩිය. ඔය මගේ දැන් ඊරාමේ බත් ටික තමයි තියෙන්නේ. මේකට දාගන්න අවශ්‍ය දේවල් තමයි මම කපා ගත්තේ. පෑන් එකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා රත් වෙනකොට මුලින්ම ඔයා සුදු ලුණු ටිකක්, රට ලුණු ටිකක්, අම්මිස් කරා දෙකක්, රාම්පේ කරපිංච ටිකක් තෙල් එකට එකතු කරගන්න. මේ දේවල් ගොඩාක් රන්වන් පාට වෙනකම් බෙද ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට මේ ටික හොඳින් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ යාලා ඉතුරු බත් වීසි කරන්න එපා. මේ වගේ හදලා බලන්න. ඒක පෝෂණ ගුණයක් තියාගෙනම අපි හදා ගන්න ඕන. ඒකම්ම කාලත් හරියන්නේ නැහනේ. ඒ නිසා අපි හොඳට මේ ටික ටෙම්පරාදු වෙන්න දෙමු. මේක හොඳින් ටෙම්පරාදු වෙනකොට ඔයා ඒකට අවශ්‍ය ඒවලු ටික කපා ගන්න. මම මේ ඊයර බත් ටිකෙන් තමයි හදන්න යන්නේ. අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ රස අනුව ලුණු එකතු කරගමු. මිරිස් කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ඔයාලා කැමති නම් මිරිස් කෑලි දා ගන්න පුළුවන්. මම මේ වෙලාවේ එකතු කරේ මිරිස් කුඩු ටිකක්. මේකත් තමන්ගේ ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන්. මොකද දැන් අපි මේ වෙලාවේ මේ බත් ටික එකතු කරගමු. මේකට සුදු බත්, කැකුළු බත්, සම්බා බත්, මේ ඕනම බත් එකක් මේ විදිහට හදාගන්න පුළුවන්. අපි මේකට තව ටිකක් රස වැඩි කරගන්න බිත්තර ඒකුත් එකතු කරගමු. බත් ටික පොඩ්ඩක් ආයිනට කරලා මේ වගේ බිත්තරයක් දාගමු. බිත්තරේ පොඩ්ඩක් මේ වෙලාව තැම්බීගෙන එද්දි අපි බත් ටිකයි බිත්තර එකයි හොඳට කලවම් කරගන්න ඕන. මේ වගේ හැම තැනටම යන විදියට හොඳට කලවම් කරගමු. මේක බලන්න ලස්සනයි, රස පාටයි. හරිම සුවඳයි බත් එක මේ වෙලාවේ. මම මේ කුරට පොඩ්ඩක් ලීස් ටිකකුත් එකතු කරගන්න. මේ වෙලාවේ මට කැරට් තිබ්බේ නැහැ. ඔයාලට පුළුවන් මේකට කැරට්, ලීස්, බොන්චි ටිකක්, ගෝව ටිකක් මේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. තවත් රස වැඩි කරගන්න. පෝෂණ ගුණය අතිනුත් ඉහළයි. මේ වගේ හොඳට කලවම් කරලා මම මේ වෙලාවේ ලිප ඕෆ් කරගෙන තමයි තියෙන්නේ. නැත්තම් ලීස් ටික තැම්බිලා වැඩි වෙනවනේ. මේ වෙලාවේ ලිප ඕෆ් කරගෙන ලීස් ටික කවලම් කරගන්න. ඔන්න ඉතින් දැන් අපි හදලා ඉවරයි. ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.